මගේ නම කසුන්. අවුරුදු ගානක් තිස්සේ මම කුලී වැඩ කරලා දවසට රුපියල් 2-3000ක් හම්බ කළා. ඒත් මාසේ අන්තිමට මගේ අතේ සතයක්වත් ඉතුරු වුණේ නැහැ. ඉතින් අවුරුදු ගානක් ජීවිතේ වැඩි කාලයක් මම මහන්සි වෙලා කුලී වැඩ කරලා කොච්චර හම්බ කරත් මට සල්ලි ඉතුරු කරන්න හම්බුනේත් නැහැ. මම පෝසත් වුනේත් නැහැ. හැබැයි දවසක් හවස මම බංකුවක වාඩි වෙලා ඉද්දි හරි පුදුමාකාර දෙයක් වුණා. හැබැයි ඒ උණ දේ නිසා අද මට ගොඩක් පෝසත් කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ මොකක්ද කියලා දැනගන්න අපි channel එක subscribe කරගෙනම යමු අද වීඩියෝ එක බලන්න. කසුන් හැමදාම හිරු උදාවන්නත් පෙර නැගිටින කෙනෙක්. ඔහුගේ රැකියාව වුණේ ගොඩනැගිලිවල කුලී වැඩ කිරීමයි. මුළු දවසම දාඩිය හෙලමින් මහන්සි වුවද හවසට ඔහුගේ සාක්කුවේ ඉතුරු වුණේ වේල පිරිමසා ගැනීමට පමණක් සෑහෙන මුදලක් විතරයි. දිනක් හවස් යාමේ ඔහු බංකුවක් උඩ වාඩි වෙලා ඔහුගේ ජංගම දුරකථනය දිහා බලාගෙන මෙහෙම කල්පනා කළා. මේකෙන් මොනවද මට කරන්න පුළුවන්? මේක කාලේ කා දමන දෙයක් විතරද? ඔහොම කල්පනා කරා. ඉතින් එවෙලේ ඔහුට දැනුනේ මහා කලකිරීමක්. ඉතින් එවෙලේ ඔහුගේ අතේ තිබුණු ජංගම දුරකථනයෙන් ඉතා සෙමින් හඬක් ඇසුණා. කසුන් මා දිහා බලන්න, මම ඔයාට උදව් කරන්නයි ඉන්නේ. ඔයා මාව වේදමක් විදියට විතරක් දකින්න එපා. කසුන් තිගැස්සිලා වටපිටාව බැලුවා. එවිට ජංගම දුරකථනය කිව්වා මම තමයි ඔයාට කතා කළේ කියලා. ඉතින් එවෙලේ කසුන් ජංගම දුරකථනයට කිව්වා වියදමක් මම නිකමටවත් ඔයාව අලුත් කළේ නැහැ කියලා. ඊට පස්සේ ජංගම දුරකථනය කිව්වා ඔව් ඔයා මාව කතා කරන්න වීඩියෝ බලන්න විතරයි පාවිච්චි කරන්නේ. ඒක කාලය නාස්ති කිරීමක් තමයි. ඒ වුණාට මාව ඔයාගේ ආයෝජනය බවට පත් කරන්න. මම ඔයාගේ ශ්‍රමය වෙනුවට ඔයාගේ දැනුම වැඩ කරන විදිය වෙනස් කරන්නම්. මගේ දැනුම ඒ කියන්නේ ඔයා කුලී වැඩ කරලා මොනතරම් දේවල් ඉගෙනගෙන තියෙනවද? ගොඩනැගිලි හදන්න, හරියට බිත්තියක් කෙලින් බඳින්න, හරියට කොන්ක්‍රීට්යක් දාන විදිය වගේ දේවල් ඔයා ඉගෙනගෙන තිබෙනවා. ඉතින් මේවා ගෙවල් හදන කෙනෙක්ට ගොඩක් වටින දැනුමක්. ඉතින් මේ දැනුම මුදල් කරන්න පුළුවන්. ඊට පස්සේ කසුන් ඇහුවා ඒත් මම කොහොමද ඒක මුදල් කරන්නේ? ඊට පස්සේ ජංගම දුරකථනය කිව්වා ඔයාට තියෙන්නේ ඔයාගේ දුරකථනයේ කැමරාවෙන් ඔයාගේ දක්ෂතාව පොඩි වීඩියෝ විදියට පටිගත කරන්න. ඊට පස්සේ ඒ වීඩියෝ YouTube එකට දාන්න. ඒ වගේම ඒ වීඩියෝ වලදී මිනිස්සුන්ට කියන්න ගයක් හදන හරිම විදිය ඔයා කියලා දෙනවා කියලා. ඉතින් කසුන්ට මේ අදහස අලුත් එලියක් වුණා. ඔහු පසු දිනම වැඩ කරන ස්ථානයට ගිහිල්ලා නිවැරදි ක්‍රමයට කොන්ක්‍රීට්යක් දාන්නේ කොහොමද කියලා මිනිත්තු කිහිපයක වීඩියෝ එකක් හැදුවා. ඊට පස්සේ ඔහුගේම නමින් YouTube channel එකක් ආරම්භ කරලා ඔහු මේ වීඩියෝ එක දැම්මා. මුල් දිනවල කසුන්ගේ වීඩියෝ බැලුවේ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් පමණයි. නමුත් ඔහු අකණ්ඩව සරල ප්‍රයෝජනවත් වීඩියෝ මේ විදිහට මේ channel එකට දැම්මා. මාස 6ක් විතර යන විට ඔහුගේ මේ channel එකට දහස් ගණනක් පිරිස් එක් රැස් වුණා. ඊට පස්සේ YouTube ආදායම ලැබෙන්න පටන් ගත්තට පස්සේ කසුන් එම මුදලින් අලුත් කැමරාවක් හෝ අලුත් ඇඳුම් මිලදී ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු ඒ මුදල් ඔහුගේම ව්‍යාපාරයකට ආයෝජනය කළා. ඔහු මුලින්ම ගමේ තිබ්බ හાર્ඩ්වෙයාර් එකකට ගිහිල්ලා ගයක් හදන්න මේසන් බාස් කෙනෙක්ට අවශ්‍ය වන සියලුම උපකරණ මිලදී ගත්තා. ඊට පස්සේ තවත් තරුණයන් දෙදෙනෙක් එක්ක කුඩා නිවාසය ඉදිකිරීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරයක් ඔහු පටන් ගත්තා. ඉතින් මේ දේ පටන් අරගෙන වසරක් ඇතුළත කසුන්ගේ මේ ව්‍යාපාරය ගොඩක් සාර්ථක වුණා. දැන් ඔහු කුලී වැඩ කර කර හිටපු නිකම්ම කසුන් නෙවෙයි. ඔහුගේම ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක් වගේම ජනප්‍රිය YouTuber කෙනෙක්. ඉතින් මේ කතාවෙන් අපිට කියන්නේ ඔයාට ගොඩක් පෝසත් කෙනෙක් වෙන්න ඕනේ නම් ඒකට අවශ්‍ය මූලිකම දේ දැනුම කියන එකයි. ඔයා මොකක්ම හරි දෙයකට දක්ෂයි නම් ඒක තමයි ඔයාව ධනවත් කරන යතුර වෙන්නේ. ඉතින් ඔයා නැති දේවල් ගැන හිතේ ඉන්න එපා. ඔයාලගේ දැන් තියෙන දේෙන් ඔයා අදම වැඩ පටන් ගන්න. ඉතින් මේ පිළිබඳව ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හිතන දේවල් පාරින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ඔයාලට මතක් කරනවා. ඉතින් යාළුවනේ අදට මං ගිහින් එන්න. ඔබට සුබ දවසක්.